කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් අද රීඩින් එක මාර්තු 29ට කලින් බලන ඔයාට විතරයි කියලා මුලින්ම කියන්න ඕනේ. මාර්තු 29 රෑ 12ට කලින් බලන අයට විතරයි මේ රීඩින් එක. ඔයා මාර්තු 29ට පස්සේ මේ රීඩින් එක බලනවා නම් ඔයා බලන්න එපා. ඔයාට මේක අදාළ වෙන්නේ නැහැ. අද ඉඳලා මම මේ වීඩියෝ එක දාන දවසේ ඉඳලා මාර්තු 29ට රෑ 12ට කලින් වීඩියෝ එක දකින්න නම් විතරක් බලන්න. එයාලට මේ වීඩියෝ එක මේක ඇතුලේ තියෙන දේ අදාළයි කියලා කියන්න ඕනේ. අනිත් එක විශේෂම දේ ඔයා මේ රීඩින් එක බලනවා නම් ඔයා ගොඩාක් වාසනාවන්තයි. ගොඩක්ම ඔයා වාසනාවන්තයි. ඒ ඇයි කියලා මම මේ තෝරගෙන ඉන්න කාඩ් වල තේරුම ඔයාට කිව්වොත් ඔයාට තේරෙයි කියලා හිතනවා. හරියනම් රීඩින් එක බලන් ඉන්නේ. ඔය කතා නැතුව අපි යමු. මොනවාද ඔයාට මේ මාර්තු 29ට කලින් වෙන්න තියෙන දේවල්? මොනවාද මම මේ කියන්න හදන්නේ? මොනවාද? ඇයි මම වාසනාවන්තයි කිව්වේ කියලා අපි බලමු. ඔයාගේ ජීවිතේ මෙහෙම කියන්නම්කෝ ලොකු පෙරලියක් වෙනවා කියලා කියන්න ඕනේ. ඕ ලොකු පෙරලියක් කරන්න පුළුවන් පුච්චලෙක් වගේ ජීවිතේට එනවා කියලා කියන්න ඕනේ මුලින්ම. ඒ කෙනා ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද වයසක කෙනෙක්ද හැම කියලා කියන්න බෑ. සමහරට ඔයාගේ ජීවිතේට සම්බන්ධ වෙන කෙනානෝ එක වෙනස් වෙනවා. ඒකයි මට ඒක මෙහෙම කෙනෙක් කියලා කියන්න බැරි. කවුරු හෝ පුච්චලෙයි. සමහර විට ඔයා මේ ලෝකේ මේ පියවි ඇසට පේන්නේ පුජ්‍යලයක් වෙන්න පුළුවන්. පියවි ඇසට පේන්නේ නැති වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මෙහෙම කිව්වොත් ඔයා දන්න හඳුනන කෙනෙක්. එහෙම නැත්නම් ඔයා ජීවිතේවත් දැකලා නැති හැබැයි මේ ලෝකේ ජීවත් වෙන. ඔයාව දැකලත් නැති හැබැයි එයා ඔයාව දන්නවා. එහෙම නැත්නම් ඔයා මේ ලෝකේ ජීවත් වෙන්නේ නැති කෙනෙක්. අපි සමහරට දෙවියෝ කියලා කියන්නේ. අපි අදහන විශ්ව අපිට පේන්නේ අපිට අල්ලන්න බෑනේ. අපි දෙවි කෙනෙක් වුණත් අපි අල්ලන්නේ පිළිමයක්. අපි දකින්නේ පිළිමයක්. ඇත්ත කෙනාව නෙමෙයිනේ. අන්න ඒ වගේ කෙනෙක් ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. මං මෙහිම මේ දෙවි කෙනා කියලා කියන්නේ නැහැ. මොකද සමහරට ඔයා ඝන දෙවියන් විශ්වාස කරනවා වෙන්න පුළුවන්. ඔයා ගම්බර අප්පච්චි විශ්වාස කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ ලෝකේ මවාගත් දෙවි කෙනෙක්. ඔයා විශ්වාස කරන දෙවි කෙනෙක්. ඔයා හැම වෙලාවෙම කියන එක දෙවි කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. ඔයා ගොඩාක් දෙවියෝට විශ්වාස කරනවා. හැම දෙවි කෙනෙක්ම අපි විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත. හැබැයි අපි වැඩියෙන් විශ්වාස කරන කෙනෙක් ඉන්නෝනේ. අපි හැමතිස්සෙම ප්‍රශ්නයක් ආවම සතුටක් ආවම කියන කෙනෙක් ඉන්නවනේ. මතක් වෙන කෙනෙක් ඉන්නවනේ. සමහර අයගේ වෝල්පේපර් එකේ වුණත් ගෙදර වුණත් එහෙම නැත්නම් අපි මේ රැකියාව කරන ස්ථානයේ වුණත් අපි කෙනෙක්ව තියාගෙන ඉන්නවා. අපි ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. ඉතින් සාමාන්‍ය මම ගත්තොත් මම පෞද්ගලිකව ඝන දෙවියන් විශ්වාස කරන සාධාරණව මට ගොඩක් දේවල් යාගින් ලැබිලා තියෙනවා. ඒ වගේ ඔයා විශ්වාස කරන කෙනෙක්ගෙන් ඔයාට උදව්වක් ලැබෙන්න තියෙනවා. ඒක ලැබෙන්නේ මං දැන් දෙවියෝ ගැනම කතා කරමින් එහෙම කියන තව දෙයක්. ඒ කෙනා නොපෙනෙන ඔයා ළඟ හිටිය දැන් ජීවිතුන් අතර නැති කෙනෙක් වෙනත් වෙන්න පුළුවන්. ඔයා සමහර විශ්වාස කරන කෙනෙක්. මට මෙයා උදව්වක් කරයි. මෙයා මංත් එක්ක ඉන්නවා කියලා අර සමහර අයගේ මතයක් විශ්වාසයක් තියෙන. ඒ අයට මම මේ කිව්වේ මං හැමෝටම මේ කමෙන්ට් කරන්න එන්න එපා. ඔයා මෙහෙම කිව්වා කියලා මං කියන්නේ සමහරක් අයට දෙවියන් සමහරක් අයට නැති වුණ කෙනෙක් සමහරට මේ ලෝකේ පියවි ඇසට පේන කෙනෙක් සමහරක් අයට පියවි ඇසට පේන්න හිටියත් එයා මෙච්චර කල් නොදකපු කෙනෙක්. ඒක තමන්ගේ හැටියට වෙන දෙයක්. ඒක මට මෙහෙමයි කියලා කියන්න බෑ. ඔයාලා කමෙන්ට් කරන් යන්න. ඔයාලා අදහන දෙවියෝ කවුද? ඔයා විශ්වාස කරන පුජ්‍යලයක් ඉන්නවද? ඒ කෙනා ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා හැමෝගෙම. ඔයාලා එහෙම කාහරි විශ්වාස කරනවා නම් හැබැයි මම රීඩින් එක බලන හැමෝටම එහෙම විශ්වාස කරන එකම කෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මම කතාවට එන්න ඒ කෙනෙක් ඔයාට උදව් කරනවා. අපි මෙහෙම හිතමු. දෙවි කෙනෙක් නම් ඔයා මේ ගොඩක් දෙයක් ඒ කියන්නේ ගොඩක් කාලයක් ඉල්ලපු දෙයක් තියෙනවා. දෙවියන් අනේ මට මේක කරලා දෙන්න. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි ඔබ වහන්සේ මට මේක කරලා දෙන්නේ නැත්තේ? මට මේ දේ ඕනේ. මගේ ජීවිතේ සතුටින් ඉන්න නම් මට මේක ඕනේ.
මිල මුදල් ගියක් වාහනයක් ආදරයක් ඕන දෙයක්. මම එක දෙයක් කියලා කියන්නේ හැම දෙයක් ඉල්ලපු දෙයක් ඉක්මනින්ම සාර්ථක වෙනවා මේ මාර්තු 29ට කලින් ඔයාට ඒකට මං මෙහෙම හිතමු සමහරට දැන් වාහනයක් ගියක් ගන්නත් පුළුවන් 29ට කලින් ගන්නත් පුළුවන් ඒක වෙන්න පුළුවන් හැබැයි අපි ඇත්ත කතා කරමුකෝ ගොඩක් අයට 29ට කලින් ඒකට ඉංගියක් එනවා එහෙම නැත්නම් ඒකට මාර්ගය පෑදෙනවා ඔයාට මේක කරොත් තමයි ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලෝන් එකක් ඇප්ලයි කරලා තිබ්බනවා. කාගෙන් හරි ඉල්ලලා තිබ්බනවා. සල්ලි වගේ කොට හම්බෙන්න තිබ්බනවා. ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න හිටියානම් ඒ හැම දෙයකින්ම ඔයාට මුදලක් හෝ. එහෙම නැත්නම් ඔයාගේ කෙනෙක්ව බලාපොරොත්තු වෙන හිටියානම් එයාගෙන් හොඳ ආරංචියක් මාර්තු 29ට කලින් එනවා කියලා තමයි මම මේ පණිවිඩෙන් කියන්නේ. ඉතින් මං හිතනවා ගොඩක් අය සුබ ආරංචියක් වෙයි කියලා මේක එහෙම දෙයක් වුණාට පස්සේ මාර්තු 29න් පස්සේ මට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අනිත් අයට බලන්නත් ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් සමහරක් අයට මං කියවනාට නොපෙනෙන කෙනෙක්, ඒ කියන්නේ මං කියන්නේ ජීවිතුන් අතර නැති කෙනෙක් නෙමෙයි. ජීවිතුන් අතර ඉන්න හැබැයි ඔයා දැක්කේ නැති කෙනෙක්. අන්න එයා අපි මෙහෙම හිතමු ඔයා කම්පැනි එකක මොකෙක් හරි වැඩ කරනවා. වැඩ කරද්දී ඔයාලා බොස්ව ඔයා දැකලා තියෙනවා. ඒක ඕකේ එහෙම වෙන්න පුළුවන්නේ. හැබැයි අපි තුන් පිටරට කම්පැනියක් සම්බන්ධ වෙලා තමයි මේක කරන්නේ. ඔයාගේ කම්පැනිය පවත්වාගෙන යන්නේ. එතකොට ඒ පිටරටේ කම්පැනියේ බොස් මේ ඔයාගේ කම්පැනි ජාලේ ඕන. ඔයා ජීවිතේටවත් දැකලා නැති වෙන්න පුළුවන්. හරිද? අන්න එහෙම කෙනෙක් හරි ඔයාගේ බොස් හරහා ගිහිල්ලා පණිවිඩය ඔයා වැඩ කරනවා හොඳයි. ඔයා මෙහෙම කැපවීම වැඩ කරනවා මේ කම්පැනි දියුණු කරන්න හදනවා වගේ එකකින් හරි ඔයාට ප්‍රොමෝෂන් එකක් වගේ සැලරි වැඩි වීමක් මොකක් හරි දෙයකින් ඔයාට අන්න ඒ වගේ දෙයක් ඔයා චූටියට හිතේ කොනක තිබ්බනම් ඒ දේ සාර්ථක වෙනවා. මම දන්නවා ගොඩක් අයට මේක හරියනවා කියලා. දැන් ඔයාගේ හිතේ හැම දෙයක් තිබ්බනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ හිතේ මෙහෙම දෙයක් තිබ්බා කියලා. මොකද මේ මාර්තු 29ට කලින් මේ වීඩියෝ එක බලන්නේ ඒ අය විතරයි. මේක අදාළ වෙන අය විතරමයි. එහෙම නැති කිසිම කෙනෙක් මේ රීඩින් එක බලන්නේ නැහැ, වීඩියෝ එක බලන්නේ නැහැ. මුල බැලුවත් එයා මේක ඉතුරු ටික මේ අන්තිම වෙනකම් අහගෙන ඉන්නේ නැහැ මාව. මාව අහගෙන ඉන්නේ මේ දේ හරියන අය විතරයි කියලා කියන්න ඕනේ. ඒක නිසා මේක අනිත් එක මේක පොදු රීඩින් එකක් කියන එකත් ඔළුවේ තියාගෙන ඉන්න. ගොඩක් වෙලාවට මම කලින් වීඩියෝස් වල කියන පොදු රීඩින් එකක් හැමෝටම හරියන්නේ නැහැ කියලා. හැබැයි මේක මාර්තු 29ට කලින් බලන හැමෝටම හරියනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. 100% විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය උඩ තමයි මම මේ මගේ channel එකේ පළවෙනි වතාවට මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ඉස්සරහට මම මේ වගේ වීඩියෝ ගේනවා. මම හිතනවා මේ වගේ වීඩියෝට ගොඩක් අය කැමති වෙයි කියලා. ඉතින් මම කිව්වා ඔයාට වගේ ජීවිතේ පෙරලියක් එනවා. ඔයාට හස දෙයක් ලැබෙනවා. මෙහෙම කෙනෙක්ගෙන් උදව්වක් හම් වෙනවා කියලා. ඉතින් අපි ඒ උදව්ව ගන්න මොකද්ද කරන්න ඕනේ? ඔයා කම්පැනි එක එහෙම එකක වැඩ කරනවා නම් ඔයා ඒකට ඔයාගේ උපරිම කැපවීම දෙන්න. පේන්න නෙමෙයි කාටවත් පේන්න නෙමෙයි. ඔයා හිතනවා නම් මම මේ දේ කරා කියලා කවුරුත් මේක දකින්නේ නැහැ. කවුරුත් මාව අගයන්නේ නැහැ. කාටවත් මේකෙන් වැඩක් නැහැ. මම මේ කරන වැඩෙන් කියලා හිතනවා නම් නැහැ. ඔයා ගැන බලන් ඉන්නවා. ඔයාලයි කම්පැනි හැමෝම ඔයා ගැන බලන් ඉන්නවා. ඔයා කරන කැපවීම බලන් ඉන්නවා. ඔයාගේ 100%ක් ඔයාගේ කැපවීම ඔයා කම්පැනියට දෙන්න. ඔයා වැඩ කරන තැනට දෙන්න. ඔයාගේ බිස්නස් එකට දාන්න ඔයාගේ කැපවීම. ඒකෙන් ලොකු ජයග්‍රහණයක් ඔයාට හම් වෙනවා. ඒ වගේ මං කිව්වා නොපෙනෙන කෙනෙක්ගෙන් ඔයාට උදව් තියනවා කියලා. දෙවියන්ගෙන් හෝ ඔයාගේ වෙන කවුරු හරි කෙනෙක්ගෙන් එයාලට කරන්න තියෙන්නේ පින් දෙන්න. ඔයා අදහන ඔයා විශ්වාස කරන කෙනාට දෙවියාට හෝ ඒ කෙනාට පින් දෙන්න. පුළුවන් තරම් පින් දෙන්න. ඔයාගේ ආගම අනුව ඒ දේවල් කරන්න. ඔයා බුද්ධ ආගමේ නම් ඔයා බෝධි පූජා තියන්න. බෝධි පූජා තියලා ඔයා අදහන කෙනාට පින් දෙන්න. චූටි පින් වැඩක් හරි කරලා ඒ හැම දෙම ඔයා අදහන දෙවි කෙනාට දෙන්න.
ඔයා ඉල්ලනවනේ මෙච්චර කලවා ඉල්ලුවානේ යාගේ. ඉල්ලද්දේවා කවදාකවත් ඔබ වහන්සේට පින් සිද්ධ වේවා එහෙම කියලා නැතුව ඇති. ඉතින් අද ඉඳන් ඉල්ලනකොට ඔබ වහන්සේට පින් සිද්ධ වේවා කියලා කියන්න. මොකද නොපෙනෙන අයගේ ආයෙට කරන්න බැරි එකම දේ සහ මිනිස්සු වෙච්ච අපිට කරන්න පුළුවන් එකම දේ පින් කරන එක විතරයි. ඉතින් ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පින. ඒ නිසා ඔයාගේ හදවතින් වගේ මුළු හදවතින් මේ පින දෙන්න. මොකද ඒක යාලට පේනවා. ඔයා බොරුවට කටින් කිව්වට වැඩක් නැහැ මේ දේවල්. හදවතට එකඟව කරන වැඩේ මං කිව්වා එකම පැණියක හරි මොකෙක් හරි වැඩ කරනවාට ඒ අවශ්‍යතාවය අනුව මට මේ දැන් මතක් වෙන විදිහට ඒක කියන්නේ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා හිතට එකඟව වැඩ කරන්න. එතකොට ඔයාගේ ජීවිතය සාර්ථක වෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් අපි මෙහෙම පින් වැඩ කරොත් අපිට මේක හරියනවා මෙහෙමයි කියලා. ඔව් හරියනවා. අපි හරියට ඉන්නවා නම් අපි කරන වැඩ හරිනම් කාටවත් කරදරයක් නැත්නම් අපි හැමදේම සාර්ථක වෙනවා. හැබැයි මම කියන්නේ මේ මාර්තු 29ට කලින් මේ බලපු රීඩින් එකත් එක්ක ඔයාගේ ජීවිතේ ඉක්මනට පෙරලියා ඉක්මනට සාර්ථකත්වයක් ඉක්මනට වාර දෙයක් ලැබීමක්. ගොඩක් කල් යන්න තිබ්බ දෙයක් සහ ගොඩක් කාලයකට කලින් ඔයා ඉල්ලපු දෙයක් ලැබෙනවා කියලා තමයි මම මේ කිව්වේ. ඉතින් මං හිතනවා මං කිව්ව දේ තේරෙන්නේ නැති කියලා. කාට හරි තේරෙන්නේ නැති වුණොත් කමෙන්ට් එකක් දාන්න මං එයාට තේරුම් කරලා දෙන්නම් මොකද්ද මම මේ කිව්වේ කියලා. එහෙමත් තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක ආයෙසරයක් බලන්න. මාර්තු 29න් පස්සේ ඔයාලට ලැබුණේ මොනවාද? ඔයාලට චූටි හරි ඉංගියක් හම්බුණාද? ඒ දේ කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.